මම කියන ෂොප් දෙකක් ගැන. ඒ ෂොප් දෙකට ගිහින් ඒකේ ෆීල් එක අරගන්න. ඊට පස්සේ තමයි කලර් එක සිලෙක්ට් කරලා අනිවාර්යයෙන්ම ෆෝන් එක ගන්න. ඒක ලොකු දෙයක් වෙයි ඔයාට. හායි. මේ මහත්තුරු මේ නෝනවරු මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා හිතනවා. මොකද අද ඇවිල්ලා තියෙන්නේ වල ටෙක් රිව්යු එකකට නෙවෙයි. මොකද මට ඒ වගේ එකක් තේරෙන්නේ නැහැ කරන්න. හැබැයි මම බ්ලොගර් කෙනෙක් විදිහට මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලට බෙදා ගන්නවා. මොකද iPhone 17 එකක් ගන්න යන්නේ මම. ඒක ගන්න කලින් මම මේ අත් දෙකට අරගෙන බැලුවා. එහෙම අතට අරන් බලන්න පුළුවන් ෂොප් එකක් ලංකාවේ තියෙනවද? සෙකන්ඩ් හෑන්ඩ් ගන්න පුළුවන් මේ අත් දෙකට අරගෙන ෆෝන් එකේ ෆීල් එක, කැමරා එක චෙක් කරලා ඒත් මේ වගේ අලුත්ම ඩිවයිස් එකක් තමස් 2යි ඇවිල්ලා ලංකාවටම තියෙන්නේ මම දන්න තරමින් ෂොප් දෙකක් විතර. ඒක මම කියන්නම් ඔයාලට. මේ තියෙන්නේ Apple iPhone 17 Pro Max එක. ඒක ඔරෙන්ජ් කලර් එක එච්චර සෙට් නෑ. ඇත්තම කිව්වොත් කැමරාව නම් සුපර් 8x zoom කරන්න පුළුවන්. ඒ කියන්නේ බේස් version එක 17 වලට වඩා 17 Pro Max එකේ Pro එකේ ටෙලිෆොටෝ ලෙන්ස් එක තියෙනවා. අන්න ඒක නිසා ඩීටේල්ස් ගොඩාක් කැප්චර් වෙනවා. අපි ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්නකොට ඒක නිසා තමයි zoom කරන්න ගොඩාක් පුළුවන් වෙන්නේ. ඇත්තටම මං පෞද්ගලිකව ඒ ෆෝන් එක කැමරාව හොඳ වුණාට මම ඒකට කැමති නැහැ. මොකද අතට ගත්තාම ඒක ප්‍රීමියම් ෆීලිං එක අපිට එන්නේ නැහැ. Apple device එකක් ගන්න සාමාන්‍ය ප්‍රීමියම් ලුක් එකක් හින්දානේ. ඒක ඇත්තටම මට මදිකමක් තේරෙනවා. ඒක නිසා තමයි මම ඒක නොගන්නේ. Pro එකත් එහෙමයි. මේ තියෙන්නේ Pro එක. ඒක මේ තියෙන ඩාර්ක් බ්ලූ කියන කලර් එක. තව කලර් කීපයක් තියෙනවා. ඒ වුණාට මට මේ Pro series එක ඇත්තටම සෙට් නෑ. කියන්නේ සෙට් නෑ කියන්නේ වැටුනොත් එහෙම පාට වෙනස් වෙන කතා කියනවා. ඒව ඇත්ත බොරු මන්දා. ඒව ගැන මම දන්නේ නැහැ. නමුත් මම අතට ගත්ත ෆෝන් කියන්නේ හැම ෆෝන් එකක්ම මගේ දැන් ගොඩක් පාවිච්චි කරලා තියෙනගෙන අතට අරන් බලලා තියෙන එක ෆීල් වෙන විදිය ඒකත් එක්ක බැලුවාම මේක මට මදි. ඊට වඩා 17 එක ගොඩක් හොඳයි. එයා එකත් ඒ වගේමයි. ලංකාවේ මේ ෆෝන් එක හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක්. අතට අරන් බලන්න පුළුවන්. මං කිව්වා ෂොප් දෙකයි තියෙන්නේ. එකක් තමයි Genext එක. ඒගොල්ලෝ තමයි ලංකාවට Apple device ගේන්නේ. authorized විදිහට වැඩ කරන්නේ. ඒගොල්ලන් විතරමයි ගන්න පුළුවන් TCR approved phone එකක්. අනිත් එක තමයි Future Mobile. Future Mobile එකේ තියෙන Genext එකෙන් කියන ෆෝන් තමයි විකුණන්න. මම දන්න විදිහට ඒගොල්ලන්ගෙනුත් අපිට පුළුවන් hand experience එකක් අරගෙන ෆෝන් එක ගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම අලුත්ම ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් ඒ දෙකට ගිහින් එක්ස්පීරියන්ස් එක ගන්න. ඒකෙන් නොගත්තත් මේ තියෙන්නේ මේ Apple AI එක 17 එකත් එක්ක රිලීස් වෙච්ච Apple AI එක. මේක තමයි ලෝකෙ තියෙන සිහින්ම ෆෝන් එක කියලා දැනට කියන්නේ. ඉස්සරහට කොහොමද වෙයිද දන්නේ නැහැ. ඒකේ තියෙන එකම අඩුපාඩුව තමයි බැටරිය මට හිතෙනවා මදි වෙයි කියලා. සහ මේ ඩිස්ප්ලේ එක සහ ඒ කියන්නේ අපිට හවුසින් එක එතකොට ඒක ටයිටේනියම් වලින් හැදලා තියෙන හවුසින් එකක් තියෙන. අනික මේ අතට ෆීල් වෙන විදිය ඉතා ඉහළ මට්ටමේ. ඒ කියන්නේ ගොඩාක්ම හොඳයි. කැමරා එකේ සිනමැටික් මොඩ් එක නැහැ. ඒක තමයි ඒකේ තියෙන අඩුපාඩුව. නැත්තම් ගොඩක් හොඳයි. මොකද තනි ලෙන්ස් එකක් එකේ පාවිච්චි වෙන්නේ. මේක තමයි මිනිහෙට දැනට iPhone එකක් ගන්නවා නම් හොඳම iPhone එක. මම හිතන විදිහට බජට් ෆ්‍රෙන්ඩ්ලි ෆීචර්ස් වලින් ප්‍රෝ මට්ටමේ ෆීචර්ස් තියෙන මිල අඩුවෙන් බජට් ෆ්‍රෙන්ඩ්ලි ගන්න පුළුවන් iPhone එක. මේක අඩුවකට තියෙන Pro series එකේ තියෙන ටෙලිෆොටෝ ලෙන්ස් එක පමණයි. එහෙම නැත්නම් අර 8K
සූම් කරන්න බැරි හේතුව ටෙලිෆොටෝ ලෙන්ස් එකෙන් එන්නේ. ඒක විතරමයි අඩුවකට තියෙන්නේ. නැත්තම් සුපර්. ඒක ෆීල් වෙන විදිහ බැක් එක ඒ ඔක්කොම සුපර්. අරක විතරයි අඩුපාඩුවකට තියෙන්නේ මට දැනෙච්ච විදිහට. මගේ මේ කියන්නේ මම මගේ පෞද්ගලික මතය පමණයි. පාට ඒ කියන්නේ සේක් කියන කලර් එක පට්ට කියලා කට්ටිය කියනවා. ඉතින් අරන් බලමු. කට්ටිය මට මම YouTube එකේ දැම්මහම කිව්වා බ්ලැක් එක ගන්න කියලා. ඒකට මම ගන්න ගොඩක් කැමති සේක් එක. ඒක අරන් බලමු. ඒකේ මම එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ Genest එකට හරි Future Mobile එකට හරි ගිහින් බලන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට Apple device එකක් ගන්නවා නම් ඒක එක්ස්පීරියන්ස් එක අරගෙන බයි කරන්න පුළුවන්.